ඉතින් නිින්ද කියන එක මෙහෙමයි. හරිද? නිින්ද කියන එක අවශ්‍යයි. නිින්ද එක්ක අපේ තියෙන මහන්සිය තෙහෙට්ටුව සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට වැඩ කරන්න පුළුවන්නේ අපි නිදා ගන්න ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර වගේ තමයි. ඒ කියන්නේ උපරිම මහන්සි වුණත්. එනවා පැය 5ක් නිදාගත්තොත් පැය 15ක් වගේ වැඩ කරන්න පුළුවන්. يعني අපිට හොඳ කාර්යක්ෂම උපරිම මහන්සි වෙලා කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් අපි නිදා ගන්න ප්‍රමාණය වගේ 3 ගුණ. දැන් එහෙමයි කියලා ගොඩක් නිදා ගන්න යන්න එපා. මොකද දවසේ තියෙන්නේ පැය 24යි නේ කොහොම කරත්. ඒතර පැය 12ක් නිදාගත්තොත් මට පැය 36ක් පුළුවන් වෙයි කියලා හිතෙයි. හැබැයි දවසට පැය 24යි තියෙන්නේ. ඒ නිසා එහෙම හරියන්නේ නැහැ. ලිමිට් තියෙනවා. මං කියන්නේ අයිඩියල් නිින්දක් ගත්තාම සාමාන්‍යයෙන් අපි නිදා ගන්න පැයකට අපිට පැය 3ක් වගේ අද ගන්න පුළුවන්. එහෙම තමයි. දවසේ පැය 6ක් නිදාගත්තොත් මිනිස්සෙකුට පැය 18ක් ඇහැරිලා ඉතින් අද ගන්න පුළුවන්. පැය 18ම වැඩ කරන්න බැරි වෙයි නමුත් අර ඉන්න පුළුවන් සක්‍රියව ඉන්න පුළුවන්. අර නිදි ගිරා වැටෙන්නේ නැතුව හෙම්බත් වෙන්නේ නැතුව පැය 18ක් වගේ අදින්න පුළුවන් මිනිස්සෙක් පැය 6ක් නිදාගත්තා. ඒ ඕගොල්ලන්ට ඒකයි මං කියන්නේ පැය 5ක විතර නිින්දක් ගන්න. මොකද එහෙම නැතුව නිින්ද ගොඩාක් අඩු කරන්න ගියාම ඔයාට වැඩ කරන වෙලාව වැඩි කියලා හිතුණට ඒකෙන් තියෙන කාර්යක්ෂමතාවය අඩුයි. අපි අන්තිම මාසෙද්දි මොන මගුල කරත් මේක පැය 4කට සීමා කරනවා. මොකද ඒ වෙලාවේ කොහොම හරි වැඩ කරන්න ඕනේ. ඒ වෙලාවේ පුළුවන් තරම් වෙලාවක් කරන් පරණ දේවල් මතක් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ එහෙම නෑ. මානසික නිදහස ඔළුවේ ක්ලියර් තියෙන්න ඕන පාඩම් හිටින්න අර මේ. ඒ නිසා පැය 5ක විතර නිින්දක් ගන්න. හරිද? උපරිම ඕක පැය 4කට අඩු කරන්න පැය 5කට වගේ නිින්දක් තියාගන්න. ඒතකොට සාමාන්‍යයෙන් පැය 15ක වෙලාවක් අර හෙම්බත් වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. පුළුවන් නම් සතියේ එක දවසක් තියාගන්න ඔයාට ටිකක් වැඩිපුර නිින්ද යනවා නම් නිදා ගන්න කියලා එක දවසක්. ඒ කියන්නේ මොනවා කරත් අර හෙන නිදිමත ඇරියස් එකක් ඉතුරුලා තිබ්බොත් අපි ඉන්නේ යක්කු වගේ පාඩම් කරන්න ගියත් නිකන් ඒ වෙන එකකින් බලන්න අර හොඳට පාඩම් හිටින්නේ අර එමේ නෑ. ඒ නිසා අර නිදි මරාගෙන යක්කු වගේ ඇස් රතු කරගෙන ඇස් එළියට පයින් ගන්නට ඇස් දනවා වැයිත් වැඩ කරනවා ඒක අකාර්යක්ෂමයි ළමයි. ඒ නිසා නිින්ද කියන එක පැය 5කට 4කට තියාගන්න. ඊට වැඩි කරන්න එපා. ඉතින් පැය 5න් සීමා වෙන්න ඕන. මේ ඒ නිින්ද හෙන ක්වොලිටි කරන්න මම හැමතිස්සෙම කියන එකක් නිින්ද ක්වොලිටි වෙන්න ඕන. ඔය අතරමැද දවසේ නිදිමත එන එක නැති වෙනවා මේ වැඩේ අපි කරන නිසා. නිදිමත එන වෙලාව මේකනේ. අපි ඒ වෙලාවට වෙනම සලස්මක් දාලා තියෙන. එතකොට ඒක හරියනවා. සහ මේ නිින්ද ක්වොලිටි එක. හොඳ ක්වොලිටි පැය 5ක් නිදා ගන්න. ක්වොලිටි කියන්නේ මේ වෙලාවේ ෆෝන් අරගෙන මේ ඔබන්න බෑ. ඒක නිදා ගන්න පැය භාගයකට පැයකටවත් කලින් ස්ක්‍රීන් අයින් වෙන්න ඕන. ස්ක්‍රීන් තියනවා කියන්නේ ඇහැට අමාරුයි. නිදා ගන්නකොට නිින්දට බලපානවා ඒක. කියන්නේ ඔයා නිදා ගන්න පැයක් කලින් ෆෝන් එක ඔබ හිටියානම් නිදාගෙන පැයක් යනකම් ඒ විඩාව තාම ඔයාට තියෙනවා. තේරෙනවද මං කියන්නේ? ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉඳලා ඒකම දැන් සමහරවුන්ට නිින්ද යන්නේ ෆෝන් එක මූණට වැටිලා. එහෙම සමහරු නිදා ගන්න. එහෙම එපා. හරිද? ඒකෙන් නරකක් වෙන්නේ ඔයාට. මේ මාස 5ට එපා. ඊට පස්සේ ෆෝන් එක උඩ නිදා ගන්න මට කමන්නේ ඕන එකක් කරගන්න. හරිද? නිදාගෙන පුළුවන් නම් ෆෝන් එක ඔන් කරලා තියාගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මේ මාස 5ට මම මේ කියන්නේ. ක්වොලිටි නිින්දක් ඕන. ස්ක්‍රීන් ටයිම් අයින් කරන්න මේ නිදා ගන්න කලින්. ඊට පස්සේ නිදා ගන්නකොට දැනගෙන නිදා ගන්න මම නිදා ගන්නවා කියලා මේසවල් උඩ තැන් තැන් වල නිදා ගන්න එපා. මම දැන් නිදා ගන්නවා මං හෙට උදේ මේ අර මම මේ කිව්වේ මේ දවස සමාලෝචනය කරලා හෙට කරන වැඩ ටික බලලා ඊට පස්සේ නිදා ගන්නවා. එතකොට හරි මම දැන් නිදා ගන්න යන්නේ කියලා දැනගෙන නිදා ගන්න. ඊට පස්සේ හෙට උදේ 5ට නැගිටින්න ඒවා හිතාගෙන අර එහෙම කරාම ඔක මෙහෙමයි හරිද? මේ දවස් ගාණක් හරියට නිදා ගන්න නැතුව හෙට උදේ 5ට නැගිටිනවා කියලා කියවට එහෙම හැරෙන්නේ නැහැ. හෙට හැරෙන්නේ නැහැ. එලාම හැන්නේ නැහැ. මොකුත් නැහැ. ඉතින් මහන්සි උඹලා මිනිස්සු. උඹලට එහෙම මරණ වගේ නිින්ද යනවා. එහෙම ගොඩක් මහන්සි වුණාම. ඒක හැටි. නතර පුළුවන් තරම් මේක එක ගානකට ෆික්ස් කරගත්තම දැන් හෙට උදේ 5ට නැගිටින්න එන අමාරු වෙයි. හෙට හැරෙන එකක් නෑ. නමුත් හෙට 5:00ට 6ට හරි නැගිට්ට කියන්නේ. අනිද්දා 5:00ට ඉංග්‍රීසිත 5යි කාලට ඊට පස්සේ 5ට ඊට පස්සේ දවස් 5ට විනාඩි 10ක් විතර තියලා මොකද එතකොට එකපාර වැඩ පටන් ගන්නම පුළුවන්. එහෙම ටික ටික ලේසි වෙන අර ඇඟේ තියෙන මහන්සිය ඒකත් අඩු වෙන්න ඕන ළමයි. මහන්සි වැඩි වෙන තරමට ඔහෙ නිින්ද යනවා. පාඩම් කරන එක අකාර්යක්ෂම වෙනවා. සහ මේ දවස්වල කොහොමත් උඹලා මහන්සි වෙනවත් වැඩි. ස්ට්‍රෙස් එක නිසා කොහොමත් නිදිමත වැඩි වෙනවා. ඔළුවේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක නිදිමත වැඩි වෙනවා. හරි. නිින්ද ක්වොලිටි කරන ලයිට් දාගෙන නිදා ගන්න එපා. අමුතු හැඩවලට නිදා ගන්න එපා. මේස උඩ නිදා ගන්න එපා. හරියට ඇඳක පිළිවෙලට පිරිසුදුව සුව පහසුවට ලයිට් ඕෆ් කරලා ස්ක්‍රීන් නැතුව හොඳ පැය 5ක් නිදා ගන්න. ඇහෙන්න නිින්ද යන එක අඩු වෙනවා දවසේ. කොහොමත් මහන්සියට නිින්ද යන එක හෙම්බත් වෙන එක ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් පන්ති වෙලාවක නම් ඔයා ඉන්නේ. එතකොට ඉතින් පන්තියේ මොනවා හරි වැඩක් කරන නිසා පන්තියේ ඉන්න ගුරුවරයා හරි ඇහැරවලා තියාගනි ඉන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට ඔය වෙලාවට පේපර්ස් නේ ලියන්න තියෙන ඔය එක තුනනේ වැඩිපුරම නිින්ද යන වෙලාව. අපි ගෙදර ඉන්නවා නම් අපිට කරන්න වැඩක් තියෙනවා. ඒ නිසා ඒකත් එක්ක නිින්ද අවම කරගන්න පුළුවන් වෙයි.